අද මේකින් අපි කතා කරන්න වෙලතින් තවත් වෙබ්සයිට් එකක් ගැන අපිට සාමාන්‍යයෙන් සුළු වශයෙන් සල්ලි එකෙන් දවසට ඩොලර් 3ක් හෝ ඊට වැඩි ගන්න පහසුවෙන්ම හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන ඒක ඒ වෙබ්සයිට් එකේ නම තමයි ටයිම් බක්ස් කියන මෙන්න මේ වෙබ්සයිට් එක. මේකට ඔයගලන්ට නෝමල් සාමාන්‍යයෙන් අපිට ලේසියෙන් අපේ Google එක හරහා මේකට යන්න පුළුවන්. Google account එකෙන් මේකට join වෙන්න පුළුවන්. මං ඉතින් මගේ Gmail account එකෙන් ගිහින් පස්සේ දැන් ඔයගලන්ට එනවා ඔයගලන්ගේ දැන් ගිණුම් 3-4ක් තියෙනවා නම් කැමති එකක් ඔයගලන්ට select කරගන්න එනවා. දැන් මම මේකට select කරලා lock වෙලා ඉන්නේ හින්දා තමයි මට මේ විදිහට interface එකකට load වෙන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේකේ settings වලට ගිහිල්ලා අපිට මේකේ details හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක නම, birthdays, එතකොට postal code, gender එක වගේ, එතකොට passwords, email notifications, එතකොට payment methods. දැන් payment methods වලට ගියාම ඔයාලට මොනවද මේකෙන් තියෙන payments methods? දැන් සාමාන්‍ය bitcoin, visa, paypal. එතකොට මේකෙන් එකක් හරි ඕගොල්ලන්ට තියෙනවාමයි. ඒ කියන්නේ සාමාන්‍ය visa එකක් හරි තියෙනවා. එහෙම නැත්නම් මෙතන ඔයගලන්ට bank transfer වගේ options එකක් තියෙනවා. දැන් bank transfer වගේ එකක් select කරොත් දැන් මේකේ ඔයගලන්ට මේම හැබැයි මෙන්න එකක් කියනවා ඔයගලන්ට ඩොලර් 1යි ගාණක් මේකෙන් ෆී එකක් විතර ඇඩ් වෙනවා. හැබැයි ඔයාලට මෙතන ඊමේල් ගහලා ඒ ආධාර ඩීටේල් ටික පුරවලා ඔයගලන්ට පුළුවන් මේකෙන් සල්ලි ආය බැක් කරගන්න වගේ දේවල් මේකෙන් ඔයගලන්ට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති දැන් මේකේ මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් එහෙම දවසට ගාණක් හොයන කට්ටිය ඉන්නවා. එතකොට ඒක මේක දැන් පටන් ගත්ත හින්දා මේක සමහරවිට හවස වෙනකොට ඩොලර් 50-60 හොයන කට්ටිය මේකෙන් ඇති තරම් ඉන්නවා. ඒතරන්න මේ විදිහට මේකෙන් අපිට වැඩක් කරගන්න පුළුවන්. එතකොට earns වලට ගියපුවාම අපිට මේක පේනවා මෙන්න මේ විදිහට තමයි අපිට මේකෙන් සල්ලි හොයන්න පුළුවන් හැකියාව තියෙන්නේ. push click games survey task ඔන්න ඔය ටික කැටගරිස් ටික තියෙනවා මේකෙන් අපිට සල්ලි හොයන්න. දැන් ගොඩක් වෙලාවට මේක එක එක කන්ටෙන්ට්ස් වලට ගියාම දැන් මම යනවා ටාස්ක් වලට. මොකද මේකෙන් තමයි අපිට යම්කිසි ගණනක් ලේසියෙන් හොයන්න පුළුවන් එකක් තියෙන්නේ. තම කැමති නම් මේ ගේම්ස් කියලා ඔප්ෂන්ස් තියෙනවා. ඒකට ඕගොල්ලෝ කැමති නම් ගිහිල්ලා ප්ලේ කරලා බලලා ඕගොල්ලන්ට එකකින් සල්ලි හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම දැන් මේ ටාස්ක් එකකට ගියායින් පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපිට ඒක ලෝඩ් වෙන්නේ. ලෝඩ් වුණාම අපිට පේනවා මෙතන අද දවසේ ගාන ඕගලන්ට ඩොලර් 33ක් හොයන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ටාස්ක් ඔක්කොම කම්ප්ලීට් කරන්න ඕනේ. එතකොට මේ ටාස්ක් ඔක්කොම අපිට තියෙනවා 321ක් ටාස්ක් කරන්න ඕනේ අපි. ඒ කරලා ඔක්කොම හරියට කරලා ෆිනිෂ් කරොත් ඔයාට ඩොලර් 33ක් වගේ හම්බ වෙනවා. එතකොට දවසට ඩොලර් 33ක් කියන සාමාන්‍ය ටිකක් ලොකු ගාණක්. ලොකු ගාණක් කියන්නේ සාමාන්‍ය වශයෙන් ගත්තොත් යා ලොකු ගාණක් වෙනවා දවසට 33ක් වෙනවා කියන්නේ. එතකොට ආට මේකෙන් ඩොලර් 3ක් වගේ හොයනවා කියන්නේ දවසට එච්චර ගේමක් ඇත්තෙම නැති තරම්. මේකේ මහ ලොකු දේවල් කරන්න නැහැ. මේකේ කරන්න තියෙන ගොඩක් වෙලාවට දැන් මේ ඔයාලට පේනවාද මෙතන 0.0.042ක් තියෙනවා. ඒ කියන්නේ එතන ඩොලර් එකකින් භාගයක්වත් නිදි තරම් කියලා ඔයගලන්ට පේනවා ඇති. හැබැයි මේ ටාස්ක් එකකින් ඔයාලට කරන්න තියෙන තාමත් පුටි වැඩක් වෙන්න පුළුවන්. එතකොට මේක දැන් පල්ලෙහාට ගියාම මේකේ තියෙනවා ටික ටික ලොකු වෙන්න ටාස්ක් අදිනවා. ඒ කියන්නේ දැන් මේ ඩොලර් 0.1ක් තියෙනවා. ඒ කියන්නේ මේකේ යම්කිසි දෙයක් තියෙනවා අර ටාස්ක් එකට වඩා වැඩිපුර දෙයක් කරන්න. ඒ කියන්නේ ඔයාලට මෙතන වැඩි වෙන්න ඔයාලට මෙතන ප්‍රයිස් එක වැඩි වෙනවා. ඔයාලගේ ටාස්ක් එකේ තියෙන ටික බරපතලකම ටිකක් වැඩි වෙනවා. බරපතල කියන්නේ මහ ලොකු දේවල් නෙවෙයි. නමුත් මේ ටාස්ක් එකට වශයෙන් මේ ටාස්ක් එකත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට මේකේ ටිකක් දෙයක් කරන්න තියෙනවා. තව එක දෙයක් තමයි මේ ටාස්ක් එකක් මම ක්ලික් කරොත් මේ ටාස්ක් එක කරන්න අපිට පැය එකමාරක වගේ කාලයක් මේගොල්ලෝ දෙනවා අපිට ඒක කරන්න සහ අපිට ඒ වෙලාවේ පැය එකමාරක තුර අනිවාර්යෙන් අපි මේ ටාස්ක් එක කම්ප්ලීට් කරලා ඉවර කරන්න ඕනේ. ඕගොල්ලන්ට හිතේ මේක පැයක් ඇතුළත මේ පොඩි ටාස්ක් එකක් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද මේකේ තියෙන ඉන්ට්‍රොඩක්ෂන්ස් වලට අපිට ගිහින් ඒ වැට්ටික් කරන්න තමයි මේකේ තියෙන්නේ. එතකොට දැන් මේකේ ටාස්ක් එකක් ගත්තොත් ඒ ටාස්ක් එක අපිට මේකට කොයි වෙලාවකවත් බොරු කරන්න බෑ. ඒක අංක 1 මේකට බොරු කරොත් අපේ account එක බෑන් කරනවා කියලා ඒගොල්ලෝ සර්ටිෆිකේට්ලි කියලා තියෙනවා. මම ඒක තව ටික වෙලාවකින් ඔයාලට ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික පෙන්නන්නම්. ටාස්ක් එකක් ඇතුළට ගිහපුවම ඒ ටාස්ක් එකක් කරනකොට ඒ ටාස්ක් එක හරියටම කම්ප්ලීට් වෙනකන් ඒගොල්ලෝ ඒ කිසිම ඔයාලට ඒ ටාස්ක් එකෙන් බැක් වෙන්න දෙන්නෙත් නැහැ. ඔයාලට ආයෙ ටාස්ක් එකක් කරන්න දෙන්නෙත් නැහැ.
සහ ඔයා ඒක 3-4 පාරක් ඔයා බොරු ඔයා හිතන්නකෝ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න නැතුව භාගයට කම්ප්ලීට් කරලා ඔයා ඒක සබ්මිට් කරන්න හදනවා කියලා. මේක එහෙම කරන්න බෑ. එහෙම 3-4 පාරක් කරපුවම ඔයාගේ account එක බෑන් කරනවා. එතකොට ඔයාට එහෙම කරොත් ඔයාට සාමාන්‍ය Gmail 10ක් 15ක්වත් හදාගන්න වෙනවා. එයාට මේකේ ඔයා ඒ කරන චීටිං වැඩේ හැදෙන්න. මොකද ඒගොල්ලෝ 3-4 පාරක් ඔයගොල්ලෝ සබ්මිට් කරන්නේ ඒගොල්ලෝ